හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සී තන්ත්‍රීවත්ත YouTube නාලිකාවට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මේ නාලිකාව හරහා මම එදිනෙදා ජීවිතයේ සුන්දර අත්දැකීම් වගේම මගේ කලා කටයුතු සහ මුද්‍රණ චිත්‍ර නිර්මාණය වෙන විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ මේ කලාකාමී ජීවිතයේ ලස්සන මතකයන් බලන්න ඔයාලත් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා තියාගන්න කියලත් ආදරෙන් මතක් කරනවා. මම හිතුවා පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මගේ එදිනෙදා ජීවිතේ මං කරන වැඩ ඔයාලත් එක්ක ඉස්සෙල්ලාම බෙදාගත්තොත් හොඳයි කියලා. මම මේකෙදි අද ආර්ට් වැඩ කරන්නේ නැහැ. නමුත් මම මගේ ගෙදර දොරේ මම කොහොමද සුද්ධ බුද්ධ කරගෙන ඉන්නේ කියලා ඔයාලත් එක්ක මම බෙදා ගන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මම මහත්තයාත් එක්ක ගිහිල්ලා මල් පෝච්චි වගේක් ගත්තා. සුදු පාට සහ කළු. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා මේ මල් පෝච්චි වල ලස්සන පැල ටිකක් හිටව ගන්න. මල්ලගත් තියෙන විස්තර පැල. මම තව එක පැලයක් අරගෙන මම මේකේ නම නම් දන්නේ නැහැ. මට ඒක ලස්සන හින්දා මම මේ මල් පැලේ ගත්තා. මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ වගේ ලස්සන පෝච්චි වල ලස්සන චූටි චූටි පැල හිටවල මගේ කුස්සිය ලස්සන කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ පැල ටික ලස්සනට අපි හිටව ගන්න කියලා. මම මේ කඩිමුඩියේ යන්නේ පැලයක් හොයන්න. ඉතින් මේ පැල අපේ යහපත්තේ ගොඩාක් බිම හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඔය චූටි චූටියට ඔය වැල් ගිහිල්ලා. ඔන්න ඔය වැල් වලින් ටිකක් අරගෙන මට හිටවන්න හිතුණා. ඉතින් මම ඔන්න ඔය වගේ ටිකක් කඩා ගත්තා. හරි. අපි දැන් ගිහිල්ලා මේ ටික බලමු කොහොමද හිටවගන්නේ කියලා. මේ පේන්නේ මගේ මිදුල. ඉතින් මේකත් දැන් හදන ගමන් තමයි තියෙන්නේ. මම ඒ වීඩියෝ එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මගේ ගාඩනින් එක ලස්සනට හදාගන්නේ කොහොමද කියන එක ගැනත්. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මගේ මල් පැල ටික මම දැන් චූටියට ඒ වැල් ටිකින් මේ කඩාගෙන මම දැන් හිටව ගන්නවා. මම කුස්සියට ලස්සන විදිහට තියාගන්න මම හදාගන්න. මම වීඩියෝ එක ටිකක් දිගින්ද මම ටිකක් ස්පීඩ් කරලා තියෙන්නේ. මම මල් පැලේ හිටව ගන්න කලින් ගල් කැට ටිකක් ඉස්සෙල්ලාම දාගෙන ඊට පස්සේ තමයි පස් පුරව ගන්නෙ. ඊට පස්සේ මල් පැල ටික හිමින් හිටව ගන්නවා. ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ඔය විදිහට තමයි මම මල් පෝච්චි තුනේ සුදු පාට මල් පෝච්චි තුනේ හිටවගත්තේ. ඊට පස්සේ මම කළු පාට පෝච්චියට මල් ළඟ තිබුණු පැලයක්ම මම පාවිච්චි කරගෙන ඒක ලස්සනට හදාගන්නවා. ඔන්න ඔය විදිහට ගලවගෙන ඒකටත් ගල් කැට ටිකක් එකතු කරලා අර විදිහටම පස් පුරවල මම මේ පැලෙත් හිටව ගත්තා. ඔන්න ඔය විදිහට තමයි අවසානට තියෙන්නේ. හරි. ඊළඟට මම ලොකු පෝච්චියේ ඒක පොඩ්ඩක් හිල් වෙලා මදි යටින් මම ඒක හිල් කරගත්තා. ඊට පස්සේ මම අරගෙන ආපු බොරළු ඉවර වෙලා. ඊට පස්සේ මම මහත්තයාට කිව්වා ඉතින් බොරළු ටිකක් ගෙනත් දෙන්න කියලා. එයා මට බොරළු ටිකක් ගේනකන් මම හිටවන්න ගෙන ආපු අර පැලේ මම ඒකේ නම දන්නේ නැහැ කිව්වනේ. අන්නේ පැලේ මම හිටව ගන්න තමයි දැන් හදන්නේ. ඒක හරි ලස්සනයි. මම හිතනවා මම කිචන් එකට ලස්සනට තියේ කියලා හිටෙව්වට පස්සේ ඔන්න හරි. ඔන්න ඔය විදිහට බොරළු ටික දාගෙන අපි පස් පුරවගෙන අර විදිහටම කලින් විදිහටම පස් පුරවගෙන
අපි මල් පැලේ හිටව ගමු. හරි ඔය විදිහට මං ගෙනාවා ඒක උඩින් දාන සුදු පාට ගල් කැටත් මම ඊට පස්සේ සුදු පාට ගල් කැටත් මේකට ඇප්ලයි කරගත්තා. ඒ සුදු ගල් කැට දැම්ම නිසා ලස්සනට මල් පැල ටික පේන්න ගත්තා. ඒක හරිම ලස්සනයි. සුදු පාට ගල් කැට දාගන්න කලින් මං ඉස්සෙල්ලාම වතුර මල් පැල වලට දාගත්තා. මට ඒ වීඩියෝ එක මිස් වුණා. හරි ඊළඟට අපි යන්නේ කුස්සියට. මම අද කුස්සිය අස් කරගන්න වැඩෙත් අදම කරනවා. මොකද සෙනසුරාදා ඉරිදා දවස් දෙක තමයි මම නිදහසේ ඉන්නේ සහ මගේ ගෙදර වැඩ කටයුතු මම කරගන්නේ. ඉතින් මම ගේ අස්පස් කරගන්න වැඩ ටික තමයි මම සෙනසුරාදා දවසේ කරන්නේ. ඔය විදිහට මම කුස්සිය අස් කරගන්නවා. ඔය මම අදට අරගෙන තිබුණු පැලේ මගේ කැම්පස් එකේ ඉන්න ළමෙක් තමයි දුන්නේ. ඉතින් මේ පැලේ ලස්සනට හැදිලා තියෙනවා. චූටි පැලයක් මට හම්බුනේ. දැන් ඒක පඳුරු වෙවිලා ලස්සනට හැදිලා තිනවා. ඒක මගේ කිචන් එකට ලස්සනට පේනවා. මම හරි කැමතියි මේ පැලේට. වීඩියෝ එක ගොඩක් දිග නිසා මම ස්පීඩ් කරලා තියෙන්නේ. ඔය මැටි වලින් හදපු පොට් එක මම ඒක හදලා තියෙන ජුවලරි බොක්ස් එකක් විදිහට තමයි කැම්පස් එකේ ඉදදී මම හැදුවේ. නමුත් ඒක මම දැන් මේ වගේ දෙයකට තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ කියන්නේ මම ඔය බිත්ති පිහින්න ඊට පස්සේ පැන්ඩි টොප් එක පිහින්න මම පාවිච්චි කරනවා ඩෙටෝල් දාලා කම්ෆර්ට් දාලා හදාගත්තු ද්‍රාවණය. මම ඒකෙන් තමයි පැන්ඩි টොප් එක ඒ ටික පිහගන්නේ. ඒකට කූඹියනවත් අඩු. මම ඒ හින්දා පාවිච්චි කරනවා. මම කොළුබඩු දාන බෝතල් මම කලින් දවසේ හොදගෙන වේලගෙන ඔය තියෙන්නේ. මම ওই ටික දූවිලි වදින නිසා මම ওই ටික වෙනමම තියාගන්නවා උරේ ගැට ගහලා. පස්සේ කොළුබඩු ටික දාගන්නකම්. මම විවාහ වෙලා දැන් අවුරුදු 2කමාරක් විතර වෙනවා. තාම අපේ ගෙදර චූටියට තමයි උයන්නේ. මොකද මහත්තයාගේ අම්මා තමයි ගෙදර වැඩ ගොඩාක් කරන්නේ. උයන්නේ කරන්නේ දේවල් අපිට හදලා දෙන්නේ මහත්තයාගේ අම්මා. මොකද අපි මම ඉන්නේ දවස් 2යි සෙනසුරාදා විතරනේ. ඒ දවසටත් ඉතින් අම්මම තමයි උයන්නේ. මොකද විශේෂයක් නැහැ. දැන් අපි ඉන්නේ ඉස්සරහට තනියම උයාගෙන මේ දේවලුත් කරගන්න. ඔය විදිහට මම කුස්සිය අස් කරගත්තා. සිංක් එක සෝදගත්තා, ඒ ටික කරගත්තා. මම ඊට පස්සේ යනවා මගේ නාන කාමරේ මේ තියෙන්නේ. ඒකෙත් මකුළු දැල් ගොඩාක් බැඳිලා ඉතින්. ඒකත් අස් කරගන්නවා මම අද දවසේ. ඔයාලට පේනවා ඇති අපේ බාත්රූම් එක අනිත් බාත්රූම් වලට වැඩිය ගොඩක් වෙනස්. මම මේ විදිහට නාන කාමරෙත් සුද්ධ කරගත්තා. යට ටිකත් මම සුද්ධ කරගත්තා. අර ලොකුවට අද වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ මගේ කාමරෙත් මම මේ විදිහට සුද්ධ කරගත්තා. මේ මකුළු දැල් කඩලා කාමරේ දොර ජනෙල් එහෙම හොදන්න දැම්ම ඔක්කොම. ඉතින් ওই විදිහට මම හිටවගත්තු මල් පැල ටිකත් මම ලස්සනට පැන්ඩි টොප් එක උඩින් තියාගත්තා. ඔන්න යාළුවනේ මගේ පළවෙනි වීඩියෝ එක බලලා මාත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.